භයානකම සහ බොහොම වෙච්ච ලොකුම වැරැද්ද මොකක්ද කියලා ඇහුවොත් ඒකට උත්තරේ තමයි ඉතිහාසයේ යම්කිසි දවසක අපේ මිනිස්සයා විසින් මේ දුම්කොළ කියන එක නීතිගත ද්‍රව්‍යයක් බවට පත් කිරීම. හරිද? එතකොට මොකද මම එහෙම කියන්නේ පාරිභෝගික ජනතාව මිලදී ගන්නා පාරිභෝගික ජනතාව දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මරණයට පත් කරන ලෝකේ වෙන කිසිම පාරිභෝගික භාණ්ඩයක් නැහැ. එච්චරට භයානක දෙයක් මේක. ඒ වගේම ලෝකේ දරුවන්ට වැඩිපුරම තාත්තලා අහිමි කරන දේ මොකද්ද කියලා ඇහුවොත් දුම් ඇටිය. නැත්තම් දුම්කොළ. ඊළඟට අපේ රටේ ගත්තොතින් රටේ දුප්පත්කමට ප්‍රධාන හේතුව මොකද්ද කියලා ඇහුවොත් මං කියන්නේ දුම් ඇටි. දුම් ඇටි කියලා. ඊළඟට ලෙඩ රෝග වෙන්න හිසේ සිට පාදාන්තයේ දක්වා ඇතිවෙන ඕන රෝගයක්. විශේෂයෙන් දැන් අපි වෛද්‍යවරු වශයෙන් අපිට තියෙන ප්‍රධාන චැලෙන්ජ් එක තමයි බෝ නොවන රෝග. ඔය බෝ නොවන සියලුම රෝගවලට අංක 1 හේතුව දුම් ඇටි. නැත්තම් දුම්කොළ. දැන් ඔබ දන්නවා පිළිකා රෝග, හෘද වස්තුවේ රෝග, පෙනහැල්ලේ රෝග, වකුගඩු රෝග ආදී ඔය නම් කරන ඕනම එකට අංක 1ට එන්නේ දුම්කොළ ඊළඟට මධ්‍යසාර. ඉතින් ඒ නිසා මේ දුම්කොළ පිළිබඳව දුම් වැටි පිළිබඳව ඒවා නිවාරණය කරන්න ඊට විරුද්ධව වැඩ කරන ලෝකෙම පිළිගත් දවස තමයි අද. එතකොට අද ඊ타ත්ම වැදගත් වෙනවා මානව සංහතිය. සංහතියේ දියුණුව සඳහා විශේෂයෙන්ම කිව්වොත් මේ සෞඛ්‍ය. ඒ කියන්නේ අපි කියනවා මහජන සෞඛ්‍ය. මහජන සෞඛ්‍ය රටක රකින්න ඕනේ නම් පළවෙනි කාරණාව තමයි මේ දුම්කොළ දුම් ඇටි දුම්කොළ නිෂ්පාදන තහනම් කරන එක. ඕක තමයි අඩු වැඩි වශයෙන් කියන්න තියෙන බොහොම පැහැදිලිව කියන්න තියෙන දේ. යම්කිසි කෙනෙක් යම්කිසි රජයක් යම්කිසි ආණ්ඩුවක් රටක් හැටියට තමන්ගේ මානව සම්පත රැකගන්න අවශ්‍ය නම් නිරෝගිමත් ජනතාවක් රටේ දකින්න අවශ්‍ය නම් දුම්කොළ තහනම් කරන්න ඕනේ. ඒ හින්දා තමයි අද මේ මාතෘකාවේ අපි කතා කරන්නේ. දැන් ඇත්තට මම නාටා එකේ හිටපු සභාපතිවරයා. තුන්වෙනි සභාපතිවරයා. ඔබ මුලින් කියනකොට කිව්වනේ සභාපති කියලා දැන් ඉන්නේ වෙන සභාපතිවරේ. හිටපු සභාපතිවරයා. තුන්වෙනියට හිටපු සභාපතිවරයා. ඉතින් අපි දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වශයෙන් දැනටත් ඒ කටයුතු කරගෙන යනවා. හැබැයි මේක මේ මාධ්‍යයෙන් මීටත් වඩා අපිට මාධ්‍යයෙන් හැමදාම උදව් කළා. හැබැයි අපි නිරන්තර එක දවසක් විතරක් මේක කතා කරලා හරියන මාතෘකාවක් නෙමෙයි. තාමත් මේ දුම්කොළ කර්මාන්තයේ තියෙන බලපෑම තාමත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවය නිසාම තමයි අද අපි මේ කතා බහ කරන්නේ මේ මාතෘකාව පිළිබඳව. දැන් මේ පාර මේ දැන් දිනෙත් එක්ක තේමාව මොකක්ද වෙලා තියෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම මේවර මේ තේමාවක් ඇටියට ලෝකෙම අවධානය යොමු කරලා තියෙන දුම්කොළ කර්මාන්තයේ තියෙන උපක්‍රම සහ ක්‍රමවේදයන් මේ කර්මාන්තයේ පවත්වා ගැනීම ගැන අපි කතා කරනවා. ඒක ඊ타ත්ම වැදගත් මාතෘකාවක්, වැදගත් තේමාවක් මේ වර්ෂයේදී අපි කතා කරන්නේ. මොකද දුම්කොළ කර්මාන්තයේ කියන්නේ මංග සමහර රටවල් වලට වැඩිය සල්ලි තියෙන සමහර දේශපාලනයට වැඩිය බලය තියෙන රටවල් පවා මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙන දැවැන්ත බූවල්ෙක් වගේ ඉන්න කර්මාන්තයක්. ඒක මුළු ලෝකේම විහිදෙච්ච දැවැන්ත කර්මාන්තයක්. දුම්කොළ කර්මාන්තය කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි හිතනවා අපේ රටේ නම තියලා කර්මාන්තය කිව්වට මේක මේ අපේ රටේ එකක් කියලා. 100ට